හායලු හැමෝටම ඉතින් මේ ජනවාරි මාසේ අස්වැසි මුදල් සිස්ටම් එකට දාන්න නැති වෙයිද? ඉතින් කාටද මේ අස්වැසි මුදල් ලැබෙන්නේ නැති වෙන්නේ? ලැබෙන්නේ නැති වෙන්නේ මේ විදිහට. ඉතින් 2022 ගත්ත කට්ටියට තමයි ඔන්න ඒ කාණ්ඩයට තමයි අස්වැසි මුදල් ජනවාරි මාසේ නැති වෙන්නේ. මොකද ගොඩක් කට්ටිය පළවෙනි අදිරිකම පළවෙනි අදිරිය ඔක්කොම අයිති වෙන්නේ නැහැ. ඒ කාණ්ඩ දෙකකට බෙදලා තියෙනවා 2022 23 කියලා. 23ට අවුලක් නැහැ. 23ට ලැබෙනවා. 22 කට්ටියට තමයි ලැබෙන්නේ නැත්තේ. ඉතින් මේ විදිහට අයින් කරනවා කියලා කියන්නේ යාලට අවුරුදු 3 හරි ගිය නිසා. ඉතින් අනිත් කට්ටියට ජූනි වෙනකන් බලා ගන්න පුළුවන් කියලා තියෙන 2023 කට්ටියට. ඉතින් මේ මාසේ ටිකක් පරක්කු වෙයි. ඉතින් මේ මාසේ මේ විදිහට පරක්කු වෙලා හරි ඉතින් කිසිම කෙනෙක්ට බය වෙන්න දෙයක් නැහැ. ඉතින් මෙන්න විදිහට ගොඩක් කට්ටිය බය වෙලා ඉන්න අස්වැසි මුදල් දාන්න නැති වෙයි මේ මාසේ අපි හැමෝටම කියලා. ඉතින් එහෙම එකක් නැහැ. එහෙම සඳහන් කළා නැහැ කොහෙවත්. කොහොමත් අනිත් කට්ටියට දෙවෙනි අදිරි කට්ටියටයි අනිත් කට්ටියටයි අනිවාර්යයෙන්ම අස්වැසි මුදල් ඔයාලට ලැබෙනවා. ඉතින් කිසි දෙයක් නැහැ. ඉතින් කොහොමත් තව දවස් ටික දවසක් යනකොට ඔයාලට ඒ දේවල් සිස්ටම් එකම බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ගොඩක් දුරට සිස්ටම් එකට වැටලා නැත්නම් හෙට. ඉතින් නැති වුණොත් ඔයාලට අනිවාර්යයෙන්ම බැංකුවටත් ඕන බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. තව දවස් කීපයක් යනකොට බැංකුවටත් වැටෙනවා. ඉතින් මගේ channel එකෙන් වීඩියෝ අරගෙන යනවා. මගේ channel කීපයක්ම තියෙනවා. ඔයාලා දන්නවා. ඒ channel කීපෙම ඉතින් ඔයාලට channel කීපෙම බලා ගන්න පුළුවන් හැකියාව තියෙන වීඩියෝ. ඉතින් මේ වීඩියෝ කට් නොදන්නවට බන් ෂෙයා කරන්න. තවත් මේක අලුත් තොරතුරකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.